ඉතින් අපේ බබා මේ නට යන්න හදන්නේ සීෂල්ස්. ඉතින් සීෂල්ස් වලත් මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ මහා අයිලන්ඩ් එක. ඉතින් ඒකේ ටකමක ඉතින් ඇත්තටම ලස්සන බීච් වගේම ඒ අයිලන්ඩ් එකේ විශේෂත්වය වෙන්නේ රම් ස්කාගාරය. ඉතින් අපි ඒක බලන්න ගියා. එතන අපිට තව ලැබපු ලොකුම අත්දැකීම තමයි අපි ලස්සන අත්දැකීමක් ගත්තා. ඒ තමයි ඉබ්බෝ ඉන්නවා. ඉතින් එතන රම් හදන තැනක්. ඉතින් ඒකත් බලලා ඉබ්බෝ බලලා ඒ ගාඩන් එකේ වටපිටාවේ ලස්සනත් බලලා තමයි අපි ආවේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලත් ගියොත් එතන ඒ අත්දැකීම ගන්න. අනිවාර්යෙන් ගියොත් සීෂල්ස් ඒ එක්ස්පීරියන්ස් එක ගන්න අමතක කරන්න එපා. සීෂල්ස් ට්‍රිප් එකේ ඇත්තටම මම ලැබපු ලස්සනම අත්දැකීම තමයි මට මගේ හස්බන්ඩ්ගේ අම්මා කියලා තිනවා. මගේ හස්බන්ඩ් පොඩි කාලේ ඉඳන්ම ඉබ්බොන්ට ගොඩාක් කැමතියි කියලා. ඉතින් ඒක මම දැනගෙන හිටියත් ඒක අත්දැකීමෙන් මම දැක්ක එයා කොච්චර ඉබ්බන්ට ආදරේද කියලා. ඉතින් එයා එතන ගොඩක් කාලය ගත කරා. යාලාට කෑම දීලා පෙට් කරලා ඉතින් බබාලා දෙන්නත් බලාගෙන හිටියා. ඉතින් අර ආත්මීය බැඳීමක් තියෙනවා කියනවා වගේ ඒ ඉබ්බොත් එයාට ඒකට ගොඩාක් සංවේදීව හිටියා. ඉතින් ඇත්තටම මට එක්ස්පීරියන්ස් එක ගොඩක් වටිනවා. ඉතින් ඇත්තටම මේ මගේ බබා දෙන්නටත් ඒක ලස්සන අත්දැකීමක් වුණා. ඒ විතරක් නෙමෙයි එතන ඒ නම හැදිලා තියෙන්නේ එතන ඉන්නේ ඒ වයසකම ඒ ජයන්ට් ඉබ්බෝ දෙන්නගේ නම් දෙකෙන් තමයි. ඉතින් ටකා මකා. ඉතින් ඇත්තටම අනිවාර්යෙන් සීෂල්ස් ගියොත් ඉබ්බෝ බලන්න යන්න අමතක කරන්න එපා. ඒක පොඩි අයට ලොකු අයට හැමෝටම ලස්සන අත්දැකීමක්. ඉතින් අපි ගොඩක් එතන කාලය ගත කරලා එතන ඒ රම් හදන තැනක් වුණත් එතන ඉබ්බොත් ඉන්නවා. ඉතින් ඒ අමතරව ලස්සන ගාඩන් එකක් ඒ වගේම ඒ වටපිටාවේ ලස්සනත් බලලා එන්න අමතක කරන්න එපා. අපිට පුළුවන් ඉබ්බන්ට ෆීඩ් කරන්න. ඉතින් අපිට යාළගෙන් කෑම අරගෙන අපිට ඒගොල්ලන්ට කන්න දෙන්න පුළුවන්. ඉතින් ලෙටර්ස් ඒ වගේම ග්‍රාස් ඒ වගේම ෆෘට්ස් වෙජිටබල්ස් අපිට ගිහලා ඒගොල්ලන්ට ෆීඩ් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිත් අරගෙන ඒගොල්ලන්ට ෆීඩ් කරා. ඒ විතරක් නෙමෙයි සීෂල්ස් වල ලස්සනම ඉතින් ඒක අයිලන්ඩ් එකක් නිසා බීච් එක. ඉතින් ඇත්තටම අනිවාර්යෙන් ඒ අයිලන්ඩ් අත්දැකීම ගන්න සීෂල්ස් යන්න ඕනි. ඒ බීච් අත්දැකීමත් එක්කම එතන ඒ තියෙන ඒ ලස්සන විඳින්න අනිවාර්යයෙන්ම සීෂල්ස් ගියොත් ඔයාලටත් ඒ අත්දැකීම ගන්න පුළුවන්.